සුබ දවසක් ඔයාලට. අපි හැම කෙනෙක්ම වගේ මුදල් පසුම්බියක් පාවිච්චි කරනවා. ඉතින් අද අපි ඒක ඕගනයිස් කරගමු. ඉතින් අපි මේක කොටස් 3කට බෙදාගත්තනේ. ෆයිනෑන්ෂියල් කියන කොටසේ තියෙන්නේ මනි, ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් වගේ දේවල්. ඩොකියුමන්ට්ස් වල තියෙන්නේ පේ ෂීට් එකක්, බැංක් පාස්බුක් එකක්, ඉලෙක්ට්‍රිසිටි වෝටර් බිල් එකක්, වගේම ඩෙන්ටි එක, විසිටින් කාඩ් එක, පෙන් එකක්, එමර්ජන්සි නම්බර් එකක්. වතුර බිලක් හරි ලයිට් බිලක් හරි දාගන්න සමහර වෙලාවට අපිට ඒක පදිංචිය සනාථ කරන්න ඕන වෙනවා. ඊට පස්සේ මෙඩිසින් ඇන් සැනිටරි කියන පැත්තට අපි දාගන්නේ මාස්ක් එකක්, ප්ලාස්ටර් එකක්, පැන්ඩෝල්, නීඩල් ඇන් ත්‍රෙඩ්, සැනිටරි පැඩ් එකක්, යතුරු කට්ටක් වගේ දේවල් තමයි අපි සැනිටරි වලට සැනිටරි මෙඩිසින් වලට දාගන්නේ. මුලින්ම අපි දාගන්නේ ක්‍රෙඩිට් කාඩ් ටික. ඊට පස්සේ අපි දාගන්නේ ඩෙබිට් කාඩ් ටික. ඊට පස්සේ අපි දාන්නේ සල්ලි. ඔය දාන්නේ ක්ලාස් ෆීස් වලින් ඉතුරු වෙච්ච සල්ලි ටික. ඊට පස්සේ දාන්නේ බස් එකට අවශ්‍ය වෙන සල්ලි, බස් එකට දෙන සල්ලි. ඊට පස්සේ සාමාන්‍යයෙන් ගෙදර වියදමට දාන සල්ලි ටික තමයි අපි දාන්නේ. ඉතින් ඊට පස්සේ අපි දාන්නේ මෙඩිසින් ඇන් සැනිටරි කියන පැත්තට. අපි ඉස්සෙල්ලම දාන්නේ සැනිටරි පැඩ් එකක්. ඊට පස්සේ දාන්නේ මාස්ක් එකක්. ඊට පස්සේ අපි දානවා ඩෙටෝල් ප්ලාස්ටර් දෙකක්. මොකද අපිට යන ගමන් අත කැපෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයකට පැන්ඩෝල් දෙකක් දාගන්නවා. කොහරි ඉද්දී අපිට
ඔළුවේ කැක්කුමක් එහෙම આવත් අන්න ඒ වගේ දෙයකට ඒ ටික දාගන්නවා. අන්තිමටම අපි දානවා නූලයි ඉදි කට්ටයි. ඒක අපිට උමනා වෙනවනේ. යන ගමන් කොහේ හරි අපේ ඇඳුම ඊරුණොත් නැත්නම් බොත්තමක් ගැලවුණොත් සපත් දෙක කැඩුණොත් අන්න ඒ වගේ වෙලාවකට. ඊට පස්සේ අපි යතුරු කට්ටකුත් දාගන්නවා. ඔන්න දැන් අපේ ෆයිනෑන්ෂියල් සැනිටරි ඇන්ඩ් මෙඩිසින් කියන පැති දෙකම ඉවරයි. අපි දැන් යන් ඩොකියුමන්ට්ස් කියන පැත්තට. ඉතින් මේ තියෙන්නේ බැංකු පොත ඒකත් අවශ්‍ය වෙනවා සමහර වෙලාවට. අපි ඊට පස්සේ දාන්නේ driving license, identity card, service card වගේ දේවල්. ඊට පස්සේ visiting card, රක්ෂණ card වගේ ඒව දාගන්නවා. ඊට පස්සේ අපි වතුර බිලකුත් දාගන්නවා ඒකට. ඔය තියෙන්නේ සැලරි පේ ෂීට් එක. ඒකත් අපි දාගන්නවා පර්ස් එකට. ඊට පස්සේ අපි අපේ එමර්ජන්සි නම්බර්ස් ටික දාගන්නවා. අපි පෑනකුත් දාගන්නවා. ඉතින් ඔන්න අපේ පර්ස් එක අපි ඕගනයිස් කරලා ඉවරයි. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඔයා අද නම් අපේ වීඩියෝ එක බැලුවේ අමතක නොකර subscribe කරලා තියාගන්න. ඉතින් අදට අපි ගිහින් එන්නම්. බුදු සරණයි හැමෝටම.